මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, බිම් මට්ටමේ කම්කරු සාමූහිකයේ ප්‍රධාන පීඨිකාවේ සිටින නායිකාවනි. අද අපි මෙහි රැස්වන්නේ එක්තරා රැස්වීමකට හෝ රැළියකට නොවේයි. ලෝකයේ පුරාම කම්කරුවන්ගේ ශක්තිය, ධෛර්යය, ඒ වගේම ගෞරවය සැමරීමට ඉන්ටර්නැෂනල් වර්කර්ස් ඩේ ලෙස ලොව පිළිගත් මෙම දිනය හුදෙක් සරල සැමරීමක් පමණක් නොවේයි. එය ඉතිහාසයේ පුරාවටම කම්කරුවන් තම අයිතිවාසිකම් සඳහා සිය දහදිය හා රුධිරය වගුරුවා කළ සටන්, කැපකිරීම සහ ජයග්‍රහණ සිහිපත් කරන දිනයක් ලෙස අපි ශ්‍රී ලංකා සමානාත්මතා පදනම මෑතකදී ආරම්භ කරපු නව සංවිධානයක්. එහෙත් අපගේ ඒ සිහිනය නව එකක් නම් නොවේයි. අවුරුදු ගණනාවක් තිස්සේ අප දැකපු සිහිනයක්. සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහ සමාන අවස්ථා සඳහා පෙනී සිටීම, කාන්තාවන්, දරුවන් සහ තරුණයන් සවිබල ගැනීම අපගේ අරමුණයි. ඉතින් මෙය අප සම්බන්ධ වන පළමු මැයිලරියයි. අද සිට අප ඒ ගමන ඔබත් සමග ඇරඹීමට සූදානම්. ඇයි අපි මේ ආකාරයෙන් මැයි දිනයක් සමරන්නේ? මැයි දිනයේ මූලාරම්භය සම්බන්ධ වන්නේ 1886 වසරේ ඇමරිකාවේ චිකාගෝ නගරයේ ඇති වූ හේමාර්කට් අෆෙයාර් නම් ඉතිහාසගත සිදුවීම සමගයි. සාධාරණ වැටුපක් සඳහා පැය 8ක සාමාන්‍ය වැඩ දිනයක් සඳහා සහ මානුෂීය සේවා පරිසරයක් සඳහා ඒ සහෝදරවරු ජීවිතයෙන් වන්දි ගෙව්වා. ඔවුන්ට අවසානයේ ලැබුණේ කුමක්ද? නිර්දය ලෙස වෙඩි තබා ඝාතනය කිරීම පමණයි. මැයි දිනයේ මේ රක්ත වර්ණය, මේ රතු පාට සංකේතවත් කරන්නේ අසාධාරණ ලෙස ජීවිත පිදූ අපගේ ඒ අතීත සහෝදරවරුන්ගේ රුධිරයයි. ඒ රතු පාටට මේ අදත් අර්ථයක් තිබෙනවා. ඒ අප ජය නොගත් සටන් තවමත් අප ඉදිරියේ ඇති බවයි. කම්කරුවා යනු ඕනෑම රටක හදවතයි. ගොවියාගේ සිට ගුරුවරයා දක්වා, ඉංජිනේරුවාගේ සිට හෙදිය දක්වා, ගොඩනැගිලි ඉදිකරන් ගන්නන්ගේ සිට ඇඟලුම් සේවිකාව දක්වා සෑම කෙනෙක්ම ජාතිය ගොඩනගන ප්‍රධාන පාර්ශවකරුවන්. කම්කරුවා නොමැතිව අපට, අපේ මේ රටට, සමාජයට ප්‍රගතියක් ලැබෙන්නේ නැහැ. එහෙත් අද දක්වාම තවමත් කම්කරුවා සටන් බිමේ සටන් වදිනවා. අඩවැටුප්, අනාරක්ෂිත සේවා පරිසර, රැකියා ස්ථිරත්වය නොමැතිකම, ඒ ගැටලු තවමත් ජීවමානයි. එහෙයින් අද අපි අපෙන් විමසමු. සෑම කම්කරුවෙක්ටම සමාජ සාධාරණත්වය, ඒ වගේම ගෞරවය ලැබෙනවාද? ඒ ප්‍රශ්නයට ඔව් යයි පිළිතුරු දිය හැකි තැනට මේ රට ගෙන යාම අපි හැමෝගෙම වගකීමක්. කිසිදු කාලයක, කිසිදු රටක, කිසිදු කම්කරුවෙකුට ඔවුන්ගේ අයිතිවාසිකම් බන්දේසියක තබා ලබා දෙන තෑග්ගක් ලෙස ලැබී නැහැ. අද අපි භුක්ති විඳින සෑම අයිතිවාසිකමක්ම, රැකියා නිවාඩු, සාධාරණ වැටුප්, ඒ සියල්ල ලැබුණේ රැකියා අහිමිවීම, හිරබත් කෑම්, ජීවිත පිදීම් තුලින්. එය එකමුතුව ධෛර්යය සහ නොනැවතෙන උත්සාහයන් තුලින් දිනාගත් දෙයක්. මැයි දිනය යනු අතීත සිහිපත් කිරීමක් පමණක් නොවේ. එය අනාගතය ගොඩනැගීමට කරන සිහි කැඳවීමක්. අවසාන වශයෙන් ඊටම සතුටින්, ඊටම ආඩම්බරයෙන් වැඩබිමේ නිහඬ වීරවරියන් වන ඔබ මේ ආකාරයෙන් එක් රැස්වීමම අපලද ජයග්‍රහණයක්. මේ කාර්යයට මුල් පිරු ඩාබිඳු ආයතනයේ මේ අවස්ථාවේදී මම ඊටම ගෞරවයෙන්, ආදරයෙන් සිහිපත් කරනවා. සමස්ත කම්කරු පන්තියට ජය වේවා! කාන්තා කම්කරුවන්ට ජය වේවා!